මේ තියෙන්නේ MN ප්‍රොපර්ටි විසින් අලුතින්ම වැඩ අවසන් කළ මොඩිෆිකේෂන් ප්‍රොජෙක්ට් එක. ඉතින් හයිබෝන් හැමෝටම ලංකාවේ තියෙන සුවිශේෂීම සහ වෙනස්ම ආයතන හොයාගෙන යන මම අදත් ඇවිල්ලා ඉන්නේ පන්නිපිටිය කැලල්ගොඩ ප්‍රදේශයට. ඉතින් MN ප්‍රොපර්ටි විසින් අලුතෙන්ම නවීකරණය කිරීම ආරම්භ කරන ලද නිවසක් ඔබ වෙත ගෙන එන්නයි අද මම සූදානම් වෙන්නේ. ෆොරින් කන්සෙප්ට් එකකට වර්ග අඩි 3250කින් කරපු ඒ සුවිශේෂී ප්ලෑන් එක මුලින් ඉඳන් අගට වෙනකම් පෙන්වන්න තමයි අද මම මේ වැඩසටහනින් සූදානම් වෙන්නේ. ඉතින් එන්න ඇතුළට අපි ගිහින් බලමු. ඉතින් මේ තමයි මම ඔච්චර වෙලා කතා කරපු නවීකරණය කරන ලද අලුත්ම නිවස. ඉතින් හරිම ලස්සන නිවසක්. මේක ඇතුළට ආවම හරිම ලස්සන හැඟීමක් මට දැනෙනවා. ඉතින් නිවසක ප්‍රධානම දේ තමයි මේ නිවසේ ප්‍රධාන දොරටුව. ඉතින් ඔයාලට පේන්න ඇති අපි අලුතින්ම නවීකරණය කරන ලද දොරක් සහ ඒ වගේම ජනෙල් තමයි මෙතනට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ජනෙල් ගැන කතා කළොත් එහෙම ආලෝකය විශේෂයෙන්ම ඇතුළට එන්න තමයි අපි මේ වගේ ජනෙල් යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම කලර් තීම් එක ගැන කතා කළොත් blue, black සහ white. ඒ වගේම ash color mix වෙච්ච කලර් තීම් එකකට තමයි මේ නිවස මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ. MN ප්‍රොපර්ටි විසින් ෆොරින් කන්සෙප්ට් එකකට මොඩිෆිකේෂන් කරලා තියෙන මේ නිවසේ හරිම සුඛෝපභෝගී වර්ණ රටාවන් වලින් තමයි සමන්විත වෙන්නේ. ඉතින් තවමත් මම රැඳී සිටින්නේ මේ ලිවින් ඒරියා එකේ. ඉතින් අපි ගිහින් බලමු මේ ෆ්ලෝ එකේ හරියටම මොනවද තියෙන කොටස් කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කතා කළා වගේම මේ තියෙන ලිවින් ඒරියා එක. ඉතින් අපි ලිවින් ඒරියා එකකින් ඉස්සරහට යනකොටම ඔයාලට හම්බ වෙනවා මේ වගේ ලස්සනට ඕගනයිස් කරලා තියෙන, ඒ වගේම ලස්සනට අයිටම්ස් ඉම්ප්ලිමන්ට් කරලා තියෙන කිචන් එකක්. ඉතින් හරිම වර්ණ රටාවන් වලින් තමයි මේකත් සමන්විත වෙන්නේ. මම ඉස්සෙල්ලත් කතා කළා blue color, white color, black color, ඒ වගේම ash color එකක් මේකට include වෙනවා. ඉතින් මම කලිනුත් කතා කළා වගේම MN ප්‍රොපර්ටි විසින් මොඩර්න් කන්සෙප්ට් එකකට මොඩිෆයි කරලා තියෙන මේ නිවස ලයිට් ෆිටින්ග්ස් පවා ඒගොල්ලෝ මේ නිවසේ තීම් එකට හරියන ආකාරයෙන්ම දාලා තිනවා. ඉතින් හරිම සිත් අද ගන්නා සුළු කිචන් එකක් මම කිව්වා වගේම. ඉතින් මේ කිචන් එකේ පැන්ට්‍රි එක ඒ වගේම කිචන් අයිටම්ස් ඔක්කොම හරිම ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේ සියලුම ඉන්ටීරියර් ඩිසයින්ස් ඒ වගේම ඉම්ප්ලිමන්ටින් කරලා තියෙන්නේ MN ප්‍රොපර්ටි විසින්. ඉතින් ඒ වගේම මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පවුඩර් රූම් එකක්. ඒ වගේම මෙතන ඉස්සරහට යනකොට ඔයාලට මගේ දකුණු පසින් පේනවා තවත් බෙඩ්රූම් එකක්. ඉතින් මම කිව්වා වගේම බෙඩ්රූම් එක ගැන කතා කළොත් ඒකත් මම කිව්ව කලර් තීම් එකටම තමයි හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන බෙඩ්රූම් එකක් මේකත්. ඒ වගේම මේක ඇටච් බාත්රූම්. ඔයාලට පේනවා හරිම ලස්සන බ්ලූ කලර් වෝල් එකක් වගේම මේ පැත්තෙන් වයිට් කලර් වෝල්ස් තියෙනවා. ඉතින් ඒ වගේම මේ ස්වීට්ස් පවා යොදාගෙන තියෙන්නේ ඇෂ් කලර් එකකින් මම ඔයාලට කිව්වා වගේම ඒ හරිම කලර් තීම් එකට තමයි හැමදේම ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඇටච් බාත්රූම් එක. ඉතින් විසිට කෙනෙක් ආවොත් උනත් ඔයාලට මේ බෙඩ්රූම් එක සහ මේ ඇටච් බාත්රූම් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ හරිම නිස්කලංක පරිසරයක මේ වගේ නිවසක් තියෙනවා කියන්නේම වාසනාවක්. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වෙට් කිචන් එකක්. ඉතින් මං කිව්වනේ මේ හවුස් එක හදලා තියෙන හරිම මොඩර්න් විදියට කියලා. ඊට මේ පස්සෙන් බලා ගන්න පුළුවන් ජගුසි එකක්. ඒ වගේම මෙතන ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා ඔයාලට ලේසි වෙන්නත් එක්ක වොෂින් මැෂින් එකක්. ඉතින් අපි දැන් බලමු ජගුසි එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේනවා ස්ටෙයාකේස් එකත් නවීන විලාසිතාවකට මොඩිෆිකේෂන්ස් කරලා තියෙනවා. ඉතින් දැව සහ ග්ලාස් යොදාගෙන තමයි මේ ස්ටෙයාකේස් එකේ හැන්ඩල් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ටයිල්ස් උත් අලුතෙන්ම ෆිට කරලා තියෙනවා.
ඉතින් පහළ මාලය වගේම ස්ටෑර්කේස් එක ගැනත් අපි කතා කළා. ඒ වගේම ලයිට් ෆිටින්ග්ස්, ඒ වගේම වින්ඩෝස්, ඩෝර්ස් ගැන අපි කතා කළා. ඉතින් අපි දැන් බලමු ඉහළ මාලය කොහොමද මොඩිෆිකේෂන්ස් වෙලා තියෙන්නේ කියලා. හරි. ඉතින් අපේ සොඳුරු කතාබහට දැන් අපිත් සමග සම්බන්ධ වෙනවා එම්.එන් ප්‍රොපර්ටි ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන, ඒ වගේම මේ කලල්ගොඩ සයිට් එක බාරව වැඩ කරන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන දමිත් ප්‍රියදර්ශන මහතා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ නවීකරණය කරන ලද නිවස ගැන. ඇත්තටම මේ නිවසේ අයිතිකරු ඒ කියන්නේ විදේශික කෙනෙක් අපි ගාවට ආවේ. එයාගේ තියෙන පරණ ගෙදර. ඇත්තටම මේක සාමාන්‍ය අවුරුදු 15ක් 20ක් විතර පරණ ගෙයක්. එයාට හැබැයි අලුත් ගෙයකට යන්න උවමනාවක් තිබුණේ නැහැ. එයාට අලුත් ගෙයකට ගියොත් ලොකු බජට් එකක් දරන්න වෙන හින්දා. ඒකින්ද එයා කිව්වේ අපිට මේ ගේ එයාට තියෙන චැලෙන්ජ් එක තමයි මේ ගේ කොහොමද නවීන පන්නට. ඒ කියන්නේ එයා විදේශිකයෙක්. එයාගේ තියෙන මේවත් එක්ක රික්වයර්මන්ට්ස් එක්ක මේක කොහොමද නවීකරණය වෙලා අලුත් පෙනුමකට ගේන්නේ කියලා. අපි එතෙන්ට එයාට පුළුවන් උපරිම සාධාරණයක් කරා. මම හිතන්නේ ක්ලයන්ට් උපරිම සතුටින් අපේ මේ ප්‍රොඩක්ට් එක බාරගත්තා. ඉතින් ඒ වගේම තමයි අධ්‍යක්ෂකතුමනි දැන් මේ නිවසක් ඉදිකිරීම ගැන කතා කරද්දී දැන් හැමෝම කියන්නේ අලුතෙන් නිවසක් ඉදිකිරීම තමයි ලේසි. මේ පරණ නිවස මොඩිෆිකේෂන් කරනවා කියන එක කට්ටිය හිතන්නේ නිකන් අර ඒක නැවතත් පරණ නිවසෙම ඉන්නවා වගේ දෙයක්. හැබැයි මං හිතනවා දැන් මේ නිවස දැක්කම මොඩිෆිකේෂන් කියන දේ ගොඩක් ඉස්සරහින් තියෙනවා කියලා. ඉතින් අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඇත්තට මේ නිවස අලුතෙන් ඇවිල්ලා මෙතන ඉස්සරහින් දකින්න කෙනෙක් මම හිතන අංජලි ඔයත් ඇවිල්ලා ඇහුවේ මේක අලුතෙන් කරපු ගෙයක්ද කියලා. කවුරුත් හිතන්නේ නැහැ මේක රෙනෝවේෂන් එකක් කියලා. ඒ කියන්නේ ක්ලයන්ට්ටත් මම ඉස්සෙල්ලත් කිව්වා එයාට තියෙන ලොකුම අභියෝගය තමයි මේක එයාට ඒ කියන්නේ එයා කරන වියදමත් එක්ක අලුත් ගේක පෙනුමක් එයාට ගන්න ඕන. ඒක එයා හිතුවටත් වඩා දෙයක්. අපි එයාට ඒ කියන්නේ අපේ සැලසුම සහ එයාට දීපු ඒ 3D එක ත්‍රිමාණ ව්‍යුවත් එක්ක එයාත් විශ්වාස කරා මේකයි කියලා. අපි ඒ දේ අපි එයා බලාපොරොත්තු වුණාටත් වඩා දෙයක් අපි කරා. ඉතින් ඔබේ නිවසත් නවීකරණය කරගන්න මම හිතන්නේ අද දවසේ ඔබට හොඳ තෝතැන්නක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අධ්‍යක්ෂකතුමනි අවසාන වශයෙන් මේ පිළිබඳව මොකද කියන්නේ? අවසාන වශයෙන් මට කියන්න තියෙන අංජලි ඇත්තටම අද කාලේ ඒ කියන්නේ අලුතෙන් ගෙයක් හදනවා කියන්නේ සෑහෙන ලොකු අභියෝගයක්. ඒ තියෙන වියදම ඒ කියන්නේ A to Z ගෙයක් හදනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඒකෙදි අද ක්ලයන්ට්ලා සමහරලාවට දැන් අලුතෙන් විවාහ වෙච්ච කෙනෙක් වුණත් ලොකුම බලාපොරොත්තු තමයි අලුතෙන් ගෙයක් හදාගන්න. එතෙන්ට යද්දී එයාට සමහරට එයාට පරම්පරාවෙන් හරි පවුලෙන් හරි ලැබිච්ච ගෙයක් තියෙන පුළුවන්. ඒක රෙනෝවේෂන් කරගන්න කියන එක එයා හිතන්නේ නැහැ මේ වගේ ලොකු ප්‍රොඩක්ට් එකක් අන්තිමට යන්න පුළුවන් කියලා. ඔබගේ නිවසත් ඒ කියන්නේ නවීකරණය කරගන්න හෝ අලුත් නිවසක් සදා ගන්න ඕන නම් එන්න අප වෙත අප M.N Property Developers. ඉතින් මන් දැන් ඉන්නේ දෙවනි මහලේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලයිට් ෆිටින්ග්ස් වලින් නිවසේ අලංකරණය, නිවසේ සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. ඉතින් මම හිතන්නේ රාත්‍රී කාලයේදී උනත් මේ නිවසේ ජීවත් වෙන්න හරිම ආස හිතෙන විදිහේ පරිසරයක් මේ ලයිට් ෆිටින්ග්ස් වලින් උනත් ගෙනල්ලා දෙනවා. ඉතින් මතක තියාගන්න මේ හැම දෙයක්ම තමන්ගේ පාරිභෝගිකයාට අවශ්‍යම විදියට පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත තමයි M.N Property ආයතනය විසින් සිදු කරන්නේ. ඉතින් මේ තියෙන්නේ ටීවී ලොබි එක. ඉතින් මේ ටීවී ලොබි එක ගැන කතා කළොත් ඔයාලට නිස්කලංක වාතාශ්‍රයක් පරිසරයක් එක්ක ඉඳගෙන ඔයාලට ටීවී ලොබි එකේ නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඒ මොකද කියනවනම් මෙතන ස්ලයිඩින් වින්ඩෝස් වලින් ඕපන් ටෙරස් එකට ඔයාලට කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු ඕපන් ටෙරස් එක මොන වගේද කියලා. ඉතින් අපි කතා කළා වගේම ස්ලයිඩින් වින්ඩෝස් වලින් හරිම හොඳ වාතාශ්‍රයක්, ඒ වගේම නිස්කලංක පරිසරයත් එක්ක ඔයාගේ මනසත් කනෙක්ට් කරනවා. ඉතින් මේ තියෙන ඕපන් ටෙරස් එක ඉතින් මේකෙන් තවත් ලස්සනක් මේ නිවසට ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන ඕපන් ටෙරස් එක ඉතින් මේකේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පාටි එකක්, ෆන්ක්ෂන් එකක් ඕගනයිස් කරන්න උනත් හරිම ලස්සනට මේ ප්‍රදේශය ගැලපෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා ඕපන් ටෙරස් එක කනෙක්ට් වෙලා තියෙන ලොබි එකට කියලා. ඉතින් මේ ස්ලයිඩින් වින්ඩෝස් යූස් කරලා ඔයගලන්ට පුළුවන් ලොබි එකෙන් ඕපන් ටෙරස් එකට ඒ වගේම ඕපන් ටෙරස් එකෙන් ලොබි එකට ඔයාලට මාරු වෙන්න. මාලේ බෙඩ්රූම්ස් දෙකක් වගේම වොෂ්රූම්ස් 3ක් තියෙනවා කියලා. ඉතින් වොෂ්රූම්ස් 3ක් නෙවෙයි වොෂ්රූම්ස් දෙකක් තියෙනවා. ඉතින් එක වොෂ්රූම් එකක් වලට ඇටච් බාත්රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වගේම ඒක පොදුවේ යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පළවෙනි බෙඩ්රූම් එක.
ඉතින් හරිම නිස්කලංකව ඉන්න පුළුවන් පරිසරයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඕපන් ටෙරස් එකටම කනෙක්ට් කරලා මේ බෙඩ්රූම් එක හදලා තියෙනවා. හොඳට ඉඩකඩ තියෙන බෙඩ්රූම් එකක්. ඒ වගේම ඇටච් බාත්රූම් එකක් අපිට මේ බෙඩ්රූම් එකේදී හම්බ වෙනවා. හරිම ලස්සන කලර් තීම් එකකට මේ ඇටච් බාත්රූම් වගේම බෙඩ්රූම්ස් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන තමයි තියෙන්නේ මගේ දකුණු අත පැත්තෙන් සෙකන්ඩ් බෙඩ්රූම් එක. මේ ඉහළ මාලයේදී හම්බ වෙනවා මං කිව්ව බෙඩ්රූම්ස් දෙකක්. ඉතින් මේ තියෙන දෙවෙනි බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකත් ඇටච් බාත්රූම් එකක්. හැබැයි මං කිව්වා මෙතන බාත්රූම්ස් තුනක් තියෙනවා කියලා. නමුත් බාත්රූම්ස් දෙකයි තියෙන්නේ. මොකද කියන්නේ එක බාත්රූම් එකක් අපිට කොමන්ලි යූස් කරන්න පුළුවන්. මේ වොෂ්රූම් එකට අපිට මේ රූම් එකේ ඉඳන් ඇක්සස් කරන්න පුළුවන් වගේම මම කියපු වොෂ්රූම් එක තමයි මේක. ඒ තමයි අපිට කොමන්ලි මේ වොෂ්රූම් එක යූස් කරන්න පුළුවන්. මොකද අතන තියෙන ඩෝ එකෙන් අපිට මේ වොෂ්රූම් එක ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලාද ඒ විදිහට දැක්කේ MN Property Developers විසින් අලුතින්ම වැඩ ඉවර කරපු පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ මොඩිෆිකේෂන් ප්‍රොජෙක්ට් එක. ඉතින් මේ බැල්කනි එකේ ඉඳන් නවීන පන්නේ පැන්ට්‍රි එක දක්වාම ඉන්ටීරියර් ඩිසයින්ස්, ලයිට් ෆිටින්ග්ස්, ලෑන්ඩ්ස්කේපින් මේ හැමදේම කරලා තියෙන්නේ ක්ලයන්ට් බලාපොරොත්තු වුණු ඒ ඉන්ටර්නැෂනල් ලුක් එක. එවන් නැත්තම් ෆොරින් කන්සෙප්ට් එක ඒ විදිහටම උඩ ලබා දෙන්න. ඔබත් විදේශගතව ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්තම් ලංකාවේ හිටියත් Tamanගේ පරණ නිවස තමන්ට හිතාගන්න බැරි විදියට ලස්සන කරගන්න, නවීකරණය කරගන්න වගකීමක් සහිත තැනක් හොයන කෙනෙක් නම්. ඉතින් MN Property Developers සූදානම් වෙලා ඉන්නවා ඒ වගකීම බාර ගන්න. ඉතින් සැලසුම් කිරීමේ ඉඳන් අවසාන නිමාව වෙනකන්ම ඔබේ සිහින නිවස යථාර්ථයක් කරලා දෙන්න MN Property Developers සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔබටත් MN Property Developers සමග සම්බන්ධ වීමට අවශ්‍යයි නම් මම සඳහන් කරන්නම් දුරකථන අංකය 0.73/615. මතකයි නේද? අලුතින් නිවහනක් ඉදි කරගන්න හෝ තියෙන නිවස අලුත් වැඩියා කරගන්න හොඳම සහ එකම ආයතනය MN Property Developers. ඉතින් මම අංජලි සමරකෝන්. තවත් දවසක මේ වගේම වීඩියෝ එකක් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන අතට මම සමුගන්නවා.